බලය වැඩි දුරනේ. බල ශක්තිය වැඩි. බල ශක්තිය වැඩි සෝංකාරය. මරාගෙන යනකොත් මරාගෙන යනවා. එතකොට අපි දැන් මේ මෙහි දැන් දේව පූජාවේ වැඩ හිටිය දෙවිවරු කවුද මේ මෙතන තිබ්බ පූජාවට වැඩ හිටිය දෙවිවරු කවුද? මෙතන ඔව් මේ ඉස්සරහ දෙවල් ඉස්සරහ තිබ්බ විසු දෙක. විසු දෙවියන් විතරද? මෙතන විසු දෙවියන් 25කට බෙදුවේ. 5කට බෙදුවේ අනිත් ඒ 24 වෙන අනිත් දෙවිවරු ඔක්කොම අයිට එන්නේ. ඔක්කොම වඩින්න ඕන. ඔක්කොම කවි කියනවා එන්නේ. කවුද ඒ දෙවිවරු ටික? කවුද නම් වශයෙන් කියන්න පුළුවන්? නම් වශයෙන් කියන්නේ එතන ගොඩක් ඉන්නවා මහත්තයා මට ඔක්කොම මතක නැහැ දැන්. සාමාන්‍ය මතකෙද කියන්නේ? විසු දෙවියෝ කොල්ලාර විසු දෙවියෝ කොල්ලාර දෙවියෝ මේ අයනායක දෙවියෝ ඉලන්දාරි දෙවියෝ අරුණ කුමාර දෙවියෝ ඊශ්වර දෙවියෝ ඔය ඉන්නවා. කොහොමද නම් මතක නැහැ. එතකොට අපේ සැබෑ ශ්‍රී ලාංකීය දෙවිවරු කවුද? දෙවියෝ කොල්ලාර දෙවියෝ කතරගම දෙවියෝ සමන් දෙවියෝ සමන් දෙවියෝ තියෙන පතු බුදු බව වතා ඉන්නේ කියන්නේ ඒක තමයි අපේමයි. එතකොට දැන් සැබෑ ශ්‍රී ලාංකීය දෙවිවරු ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ අපේමයි. එතකොට අනිත් දෙවිවරු අනිත්වරු ඉන්දියාවෙන් එන්නේ. ඉන්දියාවේ කවුද? දෙමළ කට්ටිය උංගක්. කාලි පරම්පරාවත් ඔක්කොම ඉන්දියාවේ. එතකොට කඩවරප්පච්චි නැතුව කාටවත් වැඩ කරන්න බෑ. ඒක ශ්‍රී ලංකාවේ දෙවියෝ කෙනෙක් නෙමෙයිද? ඒ ශ්‍රී ලංකාවේ. ඔය කිසි කතරගම දෙවියන්ටවත් බෑ කඩවර නැතුව. එතන කතරගම දෙවියා? එයාටවත් බෑ. කතරගම දෙවියන්ටවත් කඩවරට කොටුව දෙන්නේ නැතුව මුල් කරන්න. ඒ ඔක්කොම ඉතින් බැඳීමක් තියෙන මේක නේද? බැඳීම. ඔක්කොම අය බැඳීම. ඔය හැම කෙනාම කඩවර වල. පාර්ලිමේන්තුවෙන් කඩවර වල. එයාට කොට දීලා තමයි ඔක්කොම. එතකොට මේ රත්න මොනවාද? කලුකම්බිලි ඒ ඔක්කොම දේවතාවෝ කටු තමයි. කලුකම්බිලි සැඩකම්බිලි රත්නකම්බිලි ඕ තියෙන බර ගොඩකම්බිලි ගොඩකම්බිලි එතන තුන් දෙනා නෙමෙයිද? තුන් දෙනා නේද? එතනත් ඉන්නවා හත් කට්ටුව. හත් කට්ටුව කොට. කවුද? එතන ඔක්කොම අහලා තියෙනවා කලුකම්බිලි සැඩකම්බිලි රත්නකම්බිලි තුන් දෙනා ගැන ඉතරයි. ගොඩකම්බිලි තව කම්බිල ගොඩක් ඉන්නවා තව. එතන හැම අවතාර වලින් ඉන්නේ. දස අවතාර කියලා කියන්නේ. රත්නකම්බිලි වගේ දේවාලේ තියෙන රත්නකම්බිලි පින්තූර කලුකම්බිලි පින්තූර තියෙනවා. හරි බලයිනේ. ඒ කියන්නේ අර වේද කවුද අපේ මේ වැඩි පරම්පරාවේ ඉන්න කට්ටිය ඒගොල්ලන් අදහනවා නේද? කලුකම්බිලි සැඩකම්බිලි. අර අතන රෝටින් දානව නැත්තම් මේ පහන දිගට එකක් දෝනේ. ලෑන්ට් එකක්